Hi, welcome back my YouTube channel. මම මේ ගාල්ලේ ඉඳන් යන්නේ ජපාන් සංස්කෘතියට අනුව හදපු ලස්සන ප්ලේස් එකක් බලන්න. එහෙනම් මාත් එක්ක යන් ඔයාලා ඒ කොහෙද කියලා බලන්න. මුලින්ම කඩවතින් බැහැලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ස්පාර් එකට ගියා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි දැන් යන්න හදන්නේ. කඩවතින් ඉඳන් විනාඩි 20ක් විතර දුරක් අපි දැන් ආයි යන්න ඕනේ. මේ තමයි එන්ට්‍රන්ස් එක. පාර්කින් ෆැසිලිටිස් තියෙනවා. අපිට වාහන වලින් ඇවිල්ලා වාහන නතර කරන්න පුළුවන්. මේ තමයි ලෝකයේ 10 වෙනියට විශාල බෞද්ධ විශ්වවිද්‍යාලයකට සක්වන මානෙල්වත්ත පන්සල. අක්කර 40ක් විතර විශාල මේ පන්සලේ ඔයාලට වැදුම් පිදුම් කරන්න වගේම ඔයාලගේ ඩ්‍රීම් වෙඩින් එක ගන්න, ප්‍රී ෂූට් එක ගන්න, ඒ වගේම ඇවිදින්න බලන්න එන්න වුණත් පුළුවන්. බැලුම්ටම පේනවා මේක නිර්මාණය කරලා තියෙන්නේ ජපාන් බෞද්ධ සංස්කෘතියට අනුව. මානෙල්වත්ත පන්සල උදේ 6 ඉඳන් රාත්‍රී 10 වෙනකම් විවෘතව තියෙනවා. මේ පන්සලේ අතීත කතාවස්තුව තමයි බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේට දානයක් ලෙස මේ භූමිය පූජා කරා කියලා තමයි කියන්නේ. මේ හරිය නිකන් පාක් එකක් වගේ හරිම ලස්සනයි. වම් පැත්තෙන් ලස්සන ගඟක් ගලනවා. මම හරියටම දන්නේ නැහැ ඒකේ නම. කැඩෙනි ගඟ වෙන්න පුළුවන්. මේ තමයි අපි එන්ට්‍රන්ස් එකෙන් එනකොට දැක්ක විශාල රණාලීපති බුද්ධ ප්‍රතිමාව. එහෙනම් අදට එච්චරයි. ගිහිල්ලා ඉන්න මතක් කරන්න subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. Thank you for watching.